ආයිබෝන් දරුවෝ ගැටලු අංක 22 සංඛ්‍යා රටාවක් තියෙන්නේ නේ. මේ සංඛ්‍යා රටාව තුල අපිට අපෙන් ආනවා මෙන්න මේ ප්‍රශ්නාර්ථය නැත්තම් මේ ස්තැනට ගැලපෙන සංඛ්‍යාව රටාව අඳුනාගෙන අදාළ සංඛ්‍යාව අපි කීයද කියලා කියන්න ඕන. හරි. එතකොට දැන් මේ රටාව අඳුනා ගැනීමේදී පුතේ අපිට පොඩ්ඩක් බලන්න වෙනවා මේ පැතිකඩ කීපයක්ම. හරි. මේ පැත්තට යම් රටාවක් ගිහිල්ලා තියෙනවා. මේ පැත්තට එකින් එක වැඩිවීමක් වෙලා තියෙනවා. හරි. මේ පැත්තට පහෙන් පහ මෙතන නතර අවස්ථාව වෙනස මෙතන පාක වෙනසක් තියෙනවනේ. එතකොට මෙතනට එන්න ඕන සංඛ්‍යාව ගන්දී බලන්න දැන් උඩින් පල්ලෙහා පේලිය ඇවිල්ලා තියෙන්නේ කොහොමද? ඉතින් දෙවෙනි පේලියේ අනුව තුන්වෙනි පේලිය ඇවිල්ලා තියෙන්නේ කොහොමද? තුන්වෙනි පේලියේ අනුව සිව්වෙනි පේලිය ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා අපිට අධ්‍යයනය කරන්නත් වෙනවා. හරි. එතකොට දරුවන්ට පේන්න ඕන වෙන මේම දෙයක් මේකේ. විශේෂයෙන්ම මෙන්න මේ තුනේ සංඛ්‍යාව මේ ඇදිලා තියෙන පුතේ මේ දෙන්නගේ එකතුවෙන්. මෙතන මේ තුනේ සංඛ්‍යාව ගත්තත් මේ දෙන්නගේ එකතුවෙන් තමයි මේක ඇදිලා තියෙන්නේ. දරුවන්ට එක පේන්න ඕනේ. හරි. ඊළඟට නැවත මේ අපි ගන්න මේ අතරේ සංඛ්‍යාව මේ. මෙයා බලන්න මෙයා ඇදිලා තින්නේ කොහොමද කියලා මේ දෙන්නගේ එකතුවෙන්. එතකොට මෙයා ඇදිලා තියෙන්නේ මේ දෙන්නගේ එකතුවෙන්. ඊට අපි පයේ සංඛ්‍යාව ගන්නකො. පයේ සංඛ්‍යාව ඇදිලා තියෙන්නේ මේ දෙන්නගේ එකතුවෙන් මේ. රටාවක් පේන්න ඕන වාට. මේ පයේ සංඛ්‍යාව ඇදිලා තියෙන්නේ මේ දෙන්නගේ එකතුවෙන්. හරි. එතකොට එහෙනම් 10 සංඛ්‍යාව ඇදෙන්න මේ දෙකේ එකතුව බලපානවා. හරි දැන් 10 ඇදෙන්නම් 4 මෙතන 6 තියෙන්නේ බෑ. ඒතර මේ දෙන්නගේ එකතුව මේ අංකය ඇදෙනවද? ඔව් ඇදෙනවා. එහෙනම් පිළිතුර මොකද්ද පුතේ? පිළිතුර 6. මතන මේ රටාව පැහැදිලි දරුවන්ට තේරුම් ගන්න මේක පසුගිය විභාග ප්‍රශ්නයක් ශිෂ්‍යත්වයට ආපු